සමහරක් වෙලාවට මේ වැඩසටහන මේ ක්‍රියාත්මක වෙන විදිහත් එක්ක ඔබට අමතක වෙලා ඇති අපි මොකක් ගැනද කතා කරේ කියලා. අපි කතා කරේ My Name is බන්දු චිත්‍රපටය ගැන. තාම දින 4යි තිරගත වීම ආරම්භ වෙලා. තාම නරඹන්න අවස්ථාවක් ලැබෙන්නේ නැතුව ඇති. නමුත් මේ චිත්‍රපටය ඔබ නරඹන්න ඉක්මනින් යන්න. මොකද මේ අර චිත්‍රපටි වලත් අර කාලයක් යනකොට තව තව අලුත් දේවල් එනකොට සමහරක් විට අපිට උනන්දුව නැති වෙනවා. ඒ නිසා අද හෙටම ඔබේ කාලේ වෙන් කරගන්න. අධ්‍යක්ෂකතුමත් එක්ක කතා කරමු. අපි මේ චිත්‍රපටය නරඹන්න කියලා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරන්න හොඳම කෙනා ඔබ මම හිතන්නේ. ඔව් ඇත්තටම මේ බන්දු සමරසිංහයන්ගේ උපරිමයේ මේකේ තියෙනවා මේ චිත්‍රපටේ. එහෙනම් ඔහුගේ රසිකයන්ට මේක දුර්ලභ අවස්ථාවක්. ඒක මගහරින්න එපා කියලා එල්ලීමක් කරනවා. මොකද ආපහු චිත්‍රපටයක් බන්දු සමරසිංහගේ විදිහටම නැහැ. ඉස්සරහට නැහැ. ඒක කරොත් අපිම දන්නේ නැහැ කරන්නේ. මේ ඒක දන්නේ නැහැ. ඕකේ දැන් කතිකාවක් තියෙනවා මොනවද? සුදු පිටරට සුදු මාත්‍රු දානේ වදිනවා Facebook කේසොල් බේසොල් බේ ඒ එක ඒවා කියලා කතිකාවක් කියලා මේ මට කතා කරලා තානවා මේ මොකද අහනවා ප්‍රශ්නක මම දන්නේ මට ඒකටවත් උත්තර දෙන්න දැන් මේකේ බෑ මොකද එච්චර මොකද තමන්ගේ දෙමව්පියෝ කිරි බීලා හැදිලා වගේ තමයි ඒ කට්ටිය කතා කරන්නේ. අපි කිරි බීලා තියෙන යාළගෙන් පොඩි කාලේ. කියන්නේ අපිට කන්න බොන්න දීලා අපිට ලොකු කරලා මේ එක එක කතා ලෝකේ සුදු මාත්‍රුන්ගේ තමයි ලොකු රටවල් වල ගේන්නේ. මාර මැෂින් නැබැයි කරන්ට් ගියාම පස්සේ ගාලා මේ වෙන පොඩි එකක් තියෙනවා. ඉතින් ඒ උඩ කියන්නකො. ඉතින් මම අතරම ආරාධනා කරනවා මේක චිත්‍රපටය නරඹන්න ඉක්මනට නරඹන්න. මොකද බන්දු රොඩ්නිගේ වැඩ බලා ගන්න පුළුවන් ෆිල්ම් එක. විශේෂයෙන්ම මම රොඩ්නියට ස්තුතිවන්ත වෙනවා. බන්දු අංකල්ටත් ස්තුතිවන්ත වෙනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා විදිහට මාව තෝරාගන්න අවස්ථාව දුන්නට ඒ ගෞරවය දුන්නට. මොකද My Name is චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මං වීම මට ගෞරවයක්. ඒ හින්දා බන්දු අංකල් රොඩ්නියට බොහොම ස්තුතියි. ඒ වගේම අනිත් සියලුම ශිල්පීන් අපිට පුදුම සහයෝගයක් මට දුන්නා මේක කරගෙන යන්න. මොකද මගේ හැකියාව වගේ මේ ඒ අනිත් අයගේ සහයෝගය හරි වැදගත් වුණා මේ නිර්මාණය ඉවර කරන්න. ඒ හින්දා හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි ආරාධනා කරනවා සියලුම රසිකයන්ට මේ අවස්ථාව මග අරින්න එපා කියලා. හරි. අපිට අවසාන වශයෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා බන්දු සමරසිංහ මහත්මයා. ඊට ඉස්සෙල්ලා මේ රොඩ්නි ඔබලත් අවස්ථාව. ඔව් මටත් කියන්න තියෙන්නේ චිත්‍රපටයකදී රසිකයෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සතර දුක කඳුල, ත්‍රාසය, භීතිය, ඒ වගේම කුතුහලය මේ සියල්ල My Name is බන්දු තුල තිබෙනවා. ඒ නිසා ඔබට සිනමා රසිකාගාරයෙන් බොහොම සතුටින් එළියට යන්න පුළුවන් මේ චිත්‍රපටිය නරඹුවෙන් පස්සේ. අපිත් කියන්නේ හැමෝටම පවුල් පිටින් එකතු වෙලා එකට නරඹන්න පුළුවන් චිත්‍රපටියක් ආරාධනා කරනවා. විශේෂයෙන් බන්දු අයගේ චරිත දෙකක රංගනය තියෙනවා. මේ සියල්ල සතුටින් නරඹන්න ආරාධනා කරනවා. හරි. මේ චිත්‍රපට නරඹ ප්‍රේක්ෂකයනුත් ඉන්නවා. තාම දින කිහිපයක් වුණාට. ඒ අයගෙන් ප්‍රතිචාර ලැබිලා තියෙනවද බන්දු සමරසිංහ මහත්මයා කොහොමද තත්ත්වය? ඇත්තටම දැන් ප්‍රතිචාර ලැබිලා කියලා මට පොඩි දෙයක් වුණා. මම පොඩ්ඩක් කතා ගන්න තියෙනවා. මට වෙලාව පොඩ්ඩක් අපහසු වෙලා තියෙනවා අපිට දීලා තියෙන කාලේ. ඉතින් මේ කාලේ ඇත්තටම දීලා තියෙන එක මදි එහෙම එකක් තියෙනවා පව්. මේ ප්‍රේක්ෂකෙක් ඊයේ හම්බුණා. මම ඊයේ අපේ නෝනත් එක්ක වාහනේ නවත්තලා බඩුවක් ගන්න නෝනා ගියා. එතකොටම දුවගෙන ආවා. මේ ගල මේ අත වෙනවා. මම ආවලා ට්‍රක් ගාලා මම බීදුර පාර්ක් කරා. මොකද ඊයේ බැලුවේ මේක වැදුනා. විනා වෙලා මේ අරක මේ ඉස්සරහා මේ පුටුවේ ගැට්ටේ වෙන සම්පූර්ණ ගොරකලෙල්ල තලලා තොලට තලලා ඉර කරලා නමිනම් ගහක නැගලා වගේ. ඒ කියන්නේ පව් ඔව් තුවාලෙල ගැට යාට hina ගිහලා වැදෙද අපිට කරන්න දෙයක් නෑ රොඩ්නි. ඒ කියන්නේ ඔයාලට අපිට වැඩිලා අර දවාර නැමෙන්නේ අර මේ හොඳට මෙතන මොකුත් නෑ. ඉතින් මේ ඉතින් එහෙම වෙලා තිබ්බද කොහොම හරි මම කියන්නේ මේ චිත්‍රපටිය අර මං කිව්ව ගණේ චිත්‍රපටියක්. ඒ ගණේ චිත්‍රපටියක් කෙරෙන්නේ හරි වාසනාවකින් අපිට සමහර ඊළඟ චිත්‍රපටිය එහෙම කෙරෙයිද දන්නෙත් නෑ. ඒක ඇත්තටම ඒකින්ද මේ චිත්‍රපටියේ වාසනාවන්ත ගුණාංග කීපයක් තිබුණා. ඒ තමයි සංගීතය විශේෂයි. මේ කැමරාකරණය. ඒ කියන්නේ සංගීතයේ සරත් දියල්විස් මහත්මයා. ඒ කියන්නේ මෙතුමාගේ තාත්ති. ඒ කියන්නේ මේ සංගීතයක් බොහොම කාලයක සංගීත අධ්‍යක්ෂකවරයෙක් ඒ තමන් ගෙනාපු යම්කිසි රසයක් තියෙනවා නම් ඒක පුතා හින්දාද මන් දන්නේ නැහැ. මට ඒ කියන්නේ පොඩි ලෝභකමකුත් තියෙනවා. ඉතින් ඒක අපිට හම්බෙයිද අපි බින්දුරයක් ගන්නකොට අපිට හම්බෙයිද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම එක මන් දන්නේ නැහැ පුතා හින්දාද කියලා. කොහොම හරි හරිම රසවත්. බෑග්ග්‍රවුන්ඩ් එක පසුබිම් සංගීතයත් එක්ක එනකොට කියන්නේ මම කියන්නේ සින්දු තුන විතරක් නෙමෙයි. ඉතින් ඒක ඒ විදිහෙන් බොහොම සාර්ථක වුණා. අපි ඒක ඒ කියන්නේ අපි ගෞරව කරනවා සරත් දෙල්ස් මහත්තයා. ඒ වගේම ආයුෂ්මන්ත හෙට්ටිආරච්චි මේ චිත්‍රපටියේ
විශාල මාන්සයක් වුණා. ඒ වගේම එහි කැමරාවේ තියෙන ඇහැට තියෙන සුන්දරත්වය සහ ඇහැට ඒ ෆොටෝ වල තියෙන يعني පරාසය. සිනමා හලක් කියන්නේ මේ ටීවී එකේ පොඩි ඔය නිකන් මේ කුරුල්ලෝ දෙන්නෙක් මේ මයිනෝ ඉන්නවා වගේ නෙවෙයිනේ. අර හෝල් එකට ගියන් පස්සේ විශාල ශරීරවල දැන් අපි පාරේ හම්බුනාම අහනවා මේ පුලුල් තිරේ ඉඳලා අපි ඉඳුර බලලා අපි හම්බුනාම අයියෝ චූචි මන්දන රොඩ්නිට මොනවා කියනවා කියලා. මේ ගැන අපිව නිකන් මචං මේ රොඩ්නි පුතේ මේ ගේ කුරුල්ලෝ වගේ පාරේදී අර කාඩි 70 80යි පුලුල් තිරනේ. ඉතින් අද චිත්‍රපටය බලන්නත් ඕනේ පුලුල් තිරේ. ඔව් ඒකන හෝල් එක තියෙන්නේ දාන්න. නැත්නම් ඉතින් හෝල් කඩලා පුට්සිටි කරලානේ. ඒව කරගන්න හම්බෙන්නේ නැහැ. මේ එළ සිංහල සිනමා කර්මාන්තයෙන් මොනවා කරත් මේ මීර ලබන්න කඩල කොටක් ගාලා මේ මොනවද ඉඟුරු ඇඟිලි අර බුල්ටෝ කාලා ඕක කියලා වදිනවා. ඒක හරි ගණේ එකක් ආවොත් වදිනවා. නැත්නම් කඳුලේවත් එනවා. දැන් අඬලම පින්තූරු හවුස්ෆුල් වෙනවා. අපිට තව දවසක් අපි නාලක අධිකාරි මහත්තයා ඉන්නවා. පොඩි විනාඩි 10ක් ගන්නකො මේක ගන්න. එතකොට දැන් අර ඒ වගේ ගණයක චිත්‍රපටයක් වාසනාවන්ත චිත්‍රපටයක් My Name is Bandu. ඒ හින්දා තමුන්නාන්සලා ඔක්කොටම නරඹන්න ලැබේවා. වාසනාවන්ත යුගයක් මේ වගේ කාලෙක අවුරුදු සමයක ඒ කියන්නේ අලුත් අවුරුද්දක් ලබන සමයක විශාල සතුටක් ඒ හින්දා බුදු සරණයි channel එකට ස්තුතියි අධ්‍යක්ෂක මණ්ඩලයට ස්තුතියි අපිට ආරාධනා කරන්න බොහොම ස්තුතියි බුදු සරණයි. අපි හැමෝටම කියනවා ඔබත් මේ චිත්‍රපටය නරඹන්න කොයිතරම් තාක්ෂණයේ යොදවලා චිත්‍රපට නිර්මාණය කරත් බිහි වුණත් මම හිතන්නේ මේ Taman හැංගීමෙන්ම කරන නිර්මාණයක දැන රසය ඒ තාක්ෂණයෙන් ලැබෙන්නේ නැහැ ඔබට. ඒකින්ද අපි අපේ දේවල් වගේම මේ චිත්‍රපට නරඹන්න My Name is Bandu බලන්න මේ ගීතය චිත්‍රපටයෙන් අපි ලබන සතියේ මුණ ගැහෙනවා අඟහරුවාදා මල්බර දෙරණ. සොයා ගත්තේ යව්වේ කලවෙලා අනුන්ගේ බර පොඩි කරගසලා සොමියේ ඉන්නේ අපි සෙට් වෙලා කිසිදා නැන්නේ හිතින් දුක් වෙලා දහදිය බින්දු හෙලා දැත අපේ වෙහෙසලා කාසිය වාගේ සොයා ගත්තේ යව්වේ කලවෙලා අනුන්ගේ බර පොඩි කරගසලා